අයියෝ අද පූසරීලා නේද ගියේ ඇතුලේ පුදුම කර්මයක් අපන් මුණත් කරන්නේ මූට මොකද්ද කරන්නේ අම්මට සීරි හිමුටා උඹට දවසක් මගෙන් ඇහුවා පූසෙක් නැද්ද බං ගන්න කියලා මොකට පංගරාතු කරන්න ඕනේ පොල්ලක් ගන්න ඕනේ ඔකට බලන්න අඩෝ හිමුටා කොහෙ බං ඉන්නේ මේ මං ගෙදර වන් ඉන්නේ මොකද ඉන්නේද? ආහා එහෙමද? මේ ඔබ දවසක් ඇහුව නේද මගෙන් මේ පූසෙක් නැද්ද කියලා? සුපිරි පූසෙක් ඉන්නෝ බූල් පිම්බිලා තියෙන්නේ. ඔව් ඒ මං එදා නිකන් බං කිව්වා අපි බූසෙක් ගෙනාවනේ. එපා. එකේ ගෙනාවද? මං උඹට වැඩක් කියන්න. දැන් උඹට ඔක දෙන්නකින් නැත්තම් ඔක කොහෙද හරි ගිහින් දාපන් ඔබ. ඉවරයි ප්‍රශ්නේ ඉවරයි නේද? ඒක නම් සුපිරි වෙන්නේ නේ බං. හිටා මම දැම්ම වැඩේ කරන්න. හරි බං thank you හරි. අම්බන් කන්නේ නං ගේම දැන් ගිහින් ගනෝ මුව කොහිටම හරි. බං කෑ ගහන්න එපා. යන්තම් ගිහින් දැම්ම පූසාරියව. දැන් හරි. Oh my god! යකෝ මං එන්න කලින් මූ ආපහු ගෙදර ඇවිල්ලා. මූ යකෝ සුපුරි පූසෙක් නෙමු. ඔබට මම දෙන්නම් ආයෙත් වැඩේ ඔබට. හිටම. ඔබ මේ ළඟට ගිහින් දාපු හින්දානේ බායිසරක් කාවේ. දෙන්නම් ඔබට. හිටපන්කෝ. අයෝ මා. Thanks for watching. තියන්ට අද නම් පූසව ගිහින් දැම්මා. අම්මෝ අට්ටහතේ. අම්මට උඩු හිමුටා. ඔබ කොයිද ආවේ බා? අද මම අරුව ගිහින් දැම්ම බා. සුපිරිට ඔබ කියපු වැඩ හරි ගියා මචං හොඳේ. ඔබට හිතුවද බෑ? මේ ඉන්නේ බූසා? අඩේ මාර්සින් එක බං. මොකද මං දෙපාරක් ගිහින් දැම්මේ කියන්කො බං. මොකද මම ඌට කරන්නේ? පුදුම කර්මයක් බං මට මේක. ඊ හැමතැනම ජරාව ගොඩවල අදින්න ඕනේ හැමදාම. ඔබම කියපන්කො බං ඌට මොකද්ද කරන්න ඕනේ? මේ ඔයද හරියන්නේ නැහැ ළඟට ගිහින් දාලා වැඩක් නැහැ. උකුන් එනවා ඉවදිනවනේ. බය එක ගන්නේ කො අතු කොහෙද දුර කැලේකට ගිහින් දාන්න. එතකොට ආයේ එන්නේ බෑනේ මොකෝ පිට්මි එකක් දාන් එන්නේ. ඌසෝ අද තමයි උඹගේ අවසාන දවසේ. මචං දෙන්න රහමන් අල්ලන්න. දැන් නම් කිලෝමීටර් 10ක් විතර ආව බං. මේ හැරින් දාමුද? ඔව් මේ හැරෙන්න ඉන්න බෑනේ. කැලෑවකුත් තියෙනවනේ. මේ කැලවට දාමු. ඒක කැලවට දාමු. හරි හරි. ඔන්න බෑග් එක පිටින්ම විසිකලා දාමුද? බෑග් එක පිටින් විසිකලා දාමු. බෑ. ඉතින් බරබ මොහොත කන්නද උනේ? නේ මන්ද බං. අහන් කෝගේ කෑ ගහයිද? අම්මෝ. ඒක තමයි යෝ මාරසීන් එක ඔබ මේ පූසෙකින්ද වෙච්ච වෙඩි බලන්න අපිට පාරවත් හොයාගෙන බලන්න බං මෙච්චර මේ කැලින් කොහි යන්නද ඔය මතකත් බයික් එකක් මොකක් හරි අරන් ගිහලත් දන්නේ ඔබ මේ බයික් පාර නවත්තලා බයික් එක යන තැනටවත් හොයාගන්න බෑ අපි කැලින් මැදට ආවේ කොනේ බං අද්ද බං කරන්නේ ෂේ ඔය හොයාගන්නේ නේ පුදුමත් බං සාතු කෑ ගහන බාලියෝද මොකුත් දන්නේ බං අම්මත් බය වෙලා ඇත්තේ බං උදේ ගිහුවම ඔමුට මම ගෙදරට කෝල්ලක් ගහලා බලන්නද බං ගහ තිස්නේ තියනවද මොන්නේ නැහැ අම්මා එකක් ආවා ගන්න ඔමුට බලන්න හෙලෝ අම්මේ කොහෙද මං උඹලා ඉන්නේ? උදේ ගිය ගමන් තාම ආවේ නෑ ගෙදර. කොහෙද ඉන්නේ? අම්මේ මේ පූස පොඩ්ඩක් ඉන්නවද බලන්න. එපා බයින නෙමෙයි මට මේ පූස පොඩ්ඩක් ඉන්නවද කියලා පොඩ්ඩක් බලන්න. පූස මොකටද බං? පොඩ්ඩක් ඉන්න බලන්න. මේ ඉන්නේ මේ බිස්කට් එකක් කකා පුටු උඩ.
පූස ඇවිල්ලා ගෙදර ඈ යා පුතේ ෆෝන් එකකින් ඉන්නේ කියනවා. ඈ අම්මි පූසට පොඩ්ඩ ෆෝන් එක දෙන්නකෝ අම්මි. මොකක්? බලට පිස්සුද? පූසිට ෆෝන් එක දෙන්න? මොලේ හොඳ නැද්ද? ඉස්සෙල්ලා ගෙදර වරිලා බලන්න. මොකද වෙලා තියෙන්නේ කියලා බලන්න බලන්න. මලකෝලා මට පූසට ෆෝන් එක දෙන්න අහන්න ඕනේ. පූස ගෙදර ආවේ කොහමද කියලා අම්මි අපිට පාර මතක නෑ ගෙදර එන්න. අනේ පූසෙන් ගාලා කියන්නකෝ ගෙදර ආපු විදිය.